කොහොමද මගේ දූල පුතාලා හැමෝටම ඉතින් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ grade 6 වල first lesson එකේ part 3 එක. ඉතින් ඔයාලට මම first lesson එකේ part 1 එකේ කියලා දුන්නා මොකද්ද පරිගණකය කියන්නේ කියලා. part 2 එකේ පරිගණකයේ ගුණාංග ගැන අපි කතා කරා නේද? ඉතින් මේ part එකේ මොනවද කතා කරන්න තියෙන්නේ කියලා අපි එහෙනම් බලමු. මෙන්න මේ part එකේදී අපි කතා කරන්නේ පරිගණකයේ තියෙන සංරචක ගැන. බලමු පරිගණක සංරචක කියන්නේ මොනවද කියලා. එහෙනම් අපි බලමු මොනවද මේ පරිගණකයේ සංරචක නැත්තම් පරිගණකයේ කොටස් මොනවාද කියලා අපි මෙතනදී කතා කරමු. පළවෙනි එක තමයි මොනිටර් එක. අපි නැත්තම් කියනවා මේකට සංදර්ශකය. දෙවෙනි එක අතුරු පුවරුව. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා කීබෝඩ් කියලා. ස්පීකරය අපි මේකට ස්පීකර් කියලා කියනවා ඉංග්‍රීසි වලින්. ඊළඟට මවුස් එක අපි මූසිකය කියලා කියනවා නේද? ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍රය අපි ඉංග්‍රීසි වලින් printer කියනවා. එතකොට pen drives. ඊළඟට අපි කතා කරනවා UPS එක නැත්නම් අඛණ්ඩ බල සැපයුම. ඉතින් මෙන්න මේ වගේ කොටස් රාශියකින් තමයි මේ පරිගණකය හැදලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහට මේ එක එක කොටස් ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. පරිගණකය යනු කොටස් කිහිපයක එකතුවක්. ඒවා සිදු කරන කාර්ය අනුව කොටස් වලට වෙන් කරනවා. ඒතර අපි බලමු මොනවද මේ පරිගණකයේ කොටස් කියලා. දැන් අපි කතා කරන්නේ කාර්යෙහි ස්වභාවය අනුව පරිගණකයේ සංරචක වෙනස් වෙන්නේ කොහොමද කියලා. අපි බලමු මොනවද මේ සංරචක කියලා කාර්යෙහි ස්වභාවය අනුව වෙනස් වෙන. ඔන්න පළවෙනි සංරචකය තමයි ආදාන උපක්‍රම නැත්නම් input devices කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. දෙවෙනි එක ප්‍රතිධාන උපක්‍රම අපි ඉංග්‍රීසි වලින් කියනවා output devices කියලා. තුන්වෙනි එක මධ්‍ය සැකසුම් මේකකය නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා central processing unit කියලා. ඔන්න ඊළඟ එක තමයි ප්‍රධාන මතකය අපි ඉංග්‍රීසි වලින් කියනවා main memory කියලා. ඊළඟ එක ගබඩා උපාංග නැත්නම් ආචායන උපක්‍රම අපි ඉංග්‍රීසි වලින් කියනවා storage devices කියලා. ඔන්න අන්තිම එක තමයි sannivedana උපක්‍රම. අපි මේකට ඉංග්‍රීසි වලින් කියනවා communication devices කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ එක එක සංරචක ගැන ඉස්සරහට. ඔන්න අපි පළවෙනියෙන්ම බලනවා ආදාන උපක්‍රම. මේ ආදාන උපක්‍රම කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලාම බලමු. ආදාන උපක්‍රම කියන්නේ පරිගණකයට දත්ත හා උපදෙස් ලබා දීම සඳහා භාවිතා කරන උපාංග. එතකොට අපි උදාහරණයක් හැටියට මූසිකය, තීරුකේත කියවනය, වෙබ් කැමරාව, මයික්‍රොෆෝනය, ස්කෑනරය, ඊට පස්සේ අතුරු බෝරුව මේ හැම එකක්ම ආදාන උපක්‍රම. අපි දැන් පළවෙනි වීඩියෝ එකේ කතා කරා අපි පරිගණකයට ආදානයක් දෙනවා නේද? ඊට පස්සේ ඒවා සැකසුමට භාජනය වෙලා අවසානයේට අපිට තොරතුරු ලැබෙනවා කියලා නේද? ඉතින් අපි දැන් කතා කරන්නේ මොනවද අපි ආදානයක් පරිගණකයට දෙන්න භාවිතා කරන උපාංග කියලා. ඉතින් අපි මේකදීම වැඩි විස්තරයක් කතා කරන්නේ නැහැ පුතේ. ඉතින් අපි මේ මොනවද කියලා විතරක් ඔයාලා දැනගත්තාම හොඳටම ඇති. මෙන්න මේ කොටසේදී ඉතින් මූසිකය, තීරුකේත කියවනය, වෙබ් කැමරාව, මයික්‍රොෆෝනය, ස්කෑනරය, අතුරුපුරු මේ වගේ කොටස් කීපයක් තියෙනවා. මේකගෙන් ඔයාලා 3-4ක් මතක තියාගත්තාම හොඳටම ඇති. අපි ඊළඟට බලමු මොනවද මේ ප්‍රතිදාන උපක්‍රම කියලා.
අපි ප්‍රතිධාන උපක්‍රම කියලා කියන්නේ පරිගණකයේ තුල සකස් කළ දත්ත හා උපදෙස් පිටතට ලබා ගැනීම සඳහා භාවිතා කරන උපක්‍රම. අපි පරිගණකයට දැන් දත්ත ලබා දුන්න ආදාන උපක්‍රම මගින් ඊට පස්සේ පරිගණකයේ තුල දත්ත සකස් කරනවා. අපි ලබා දුන දත්ත හා උපදෙස් සකස් කරලා අපිට ඒ දත්ත පිටතට ලබා දෙනවා. මෙන්න මේ උපක්‍රම නැත්නම් මේ උපකරණ මගින් අපිට ඒ දත්ත උපදෙස් මේ පිටතට ලබා දෙනවා. ඉතින් අපි බලමු මොනවද මේ ප්‍රතිධාන උපක්‍රම නැත්නම් ප්‍රතිධාන උපාංග වලට උදාහරණ මොනවද කියලා. ඔන්න පළවෙනි එක අපි කම්පියුටර් මොනිටර් එක නැත්නම් ඩිස්ප්ලේ එක කියනවා. අපි සිංහලෙන් කිව්වොත් පරිගණක තිරය නැත්නම් සංදර්ශකය කියලා අපි කියනවා. ඔන්න දෙවෙනි එක බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය නැත්නම් අපි ඉංග්‍රීසි වලින් කියනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් කියලා. ඉතින් මගේ පුතාලා අහලත් ඇති ප්‍රොජෙක්ටර් කියන වචනය අහලා ඇති ඔයාලගේ ඉස්කෝලේ නේද? ඔයාලට ඉස්කෝලේ ටීචර්ස්ලා පෙන්නලා තියෙනවා නම් ප්‍රොජෙක්ට් එක නේද? ඔයාලා දැකලා ඇති. ලොකු ස්ක්‍රීන් එකකට දාලා ඔයාලට එක දේවල් පෙන්වන්න මේ ප්‍රොජෙක්ට් එක භාවිතා කරනවා. ඊළඟට මුද්‍රණ යන්ත්‍රය. අපි ඉංග්‍රීසි වලින් කියනවා print එක කියලා. අපිට මොන හරි දෙයක් print කරගන්න නැත්නම් මුද්‍රණය කරගන්න අපිට මේ මුද්‍රණ යන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. අවසාන එක තමයි ස්පීකරය. මිට වැඩි ගොඩක් ප්‍රතිධාන උපාංග තියෙනවා. අපි මෙතනදී කතා කරන්නේ මෙන්න මේ උපාංග 4 ගැන. ඉතින් ඔයාලා මගේ පුතාලා සමහර විට අහලා ඇති ඩිස්ප්ලේ එක ගැන අහලා ඇති නේද? ප්‍රොජෙක්ට් එක, print එක, ස්පීකර් එක මේ වචන ඔයාලට කටට හුරු ඇති නේද? කනට හුරු වෙලා ඇති. ඉතින් ඔයාලට පුළුවන් මේ තියෙන උපාංග වලින් 3ක් 4ක් මතක තියාගන්න නේද? එතකොට ප්‍රතිධාන උපක්‍රම ගැන අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපි බලමු මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන්නේ කියලා. මධ්‍ය සැකසුම් ඒකකය. එහෙනම් අපි බලමු පුතේ ඊළඟට මොකද්ද මේ මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් Central Processing Unit කියන්නේ මොකද්ද කියලා අපි බලමු. මේ Central Processing Unit කියන්නේ පරිගණකයේ මෙහෙයවීම ක්‍රියාවලිය සිදු කරන ප්‍රධාන උපාංගය. අපි දැන් පරිගණකයට දත්ත ඇතුළත් කරනවා නේද? එතකොට අපි ඇතුළත් කරන දත්ත අනුව අපි ලබා දෙන උපදෙස් අනුව ඒ දත්ත සැකසීමේ ක්‍රියාවලිය සිදු කරන ප්‍රධාන උපාංගය තමයි මේ මධ්‍ය සැකසුම් එකකේ නැත්නම් Central Processing Unit කියලා කියන්නේ. මේ Central Processing Unit එක තියෙන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ. එතකොට අපි කලින් කතා කරා පරිගණකයේ කොටසක් තමයි පද්ධති එකකේ නැත්නම් සිස්ටම් යුනිට් එක කියන්නේ. එතකොට මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා මදර් බෝඩ් කියලා කොටසක්. අන්න ඒ මදර් බෝඩ් කියන කොටස ඇතුලේ පිටලා තියෙනවා මේ CPU එක නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකය කියන පරිගණකයේ ප්‍රධාන මෙහෙයවීම ක්‍රියාවලිය සිදු කරන උපාංගය. ඉතින් අපිට මේ Central Processing Unit එක නැත්නම් මධ්‍ය සැකසුම් ඒකකයේ බාහිරින් දැක ගන්න අවස්ථාවක් නෑ පුතේ. මේ Central Processing Unit එක පිටලා තියෙන නැත්නම් CPU එක තියෙන්නේ මදර් බෝඩ් එක ඇතුලේ. ඉතින් මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මදර් බෝඩ් එක කියන්නේ. මදර් බෝඩ් එක තමයි Central Processing Unit එක තියෙන්නේ නේද? අන්නේ කොටස් දෙක පිටලා තියෙන සිස්ටම් යුනිට් එක ඇතුළේ නිසා අපිට මේක පිටතින් දැක ගන්න අවස්ථාවක් නැහැ. ඒක තමයි මෙන්න මේ කොටසෙන් කියවෙන්නේ. ඉතින් අපි ඊළඟට බලමු ඔයාලට මොනවාද ඊළඟට කතා කරන්න තියෙන්නේ කියලා. ඔන්න ඊළඟට තියෙනවා ප්‍රධාන මතකය නැත්නම් main memory කියලා අපි ඉංග්‍රීසි වලින් කියනවා. ඉතින් බලමු අපි මොකද්ද මේ main memory කියන්නේ කියලා එහෙනම්. main memory එක කියන්නේ පුතේ පරිගණකයේ ක්‍රියාත්මකව පවතින විට දත්ත තොරතුරු හා උපදෙස්
තාවකාලිකව රඳවා තබා ගන්න උපකරණය. අපි එතකොට කියනවා ප්‍රධාන මතකය නැත්නම් ප්‍රාථමික මතකය, ඒ වගේම සසම්භාවී මතකය කියලාත් මේ ප්‍රධාන මතකය නැත්නම් මේන් මෙමරි එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මං කිව්වා වගේම අපි මේ ක්‍රියාත්මකව පවතින විට මේ පරිගණකය ක්‍රියාත්මක කරන විට අපි මේ පරිගණකයේ වැඩ කරන වෙලාවට අපි ඇතුළත් කරන දත්ත තොරතුරු තාවකාලිකව කියන ටික වෙලාවකට ඒ වෙලාවට පමණක් රඳවා තබා ගන්නේ මෙන්න මේ ප්‍රධාන මතකය මගින්. ඉතින් අපි බලමු ඊළඟට මගේ පුතාලට ඉගෙන ගන්න තියෙන්නේ මොකක්ද කියලා. devices කියලා. දැන් බලමු මොකද්ද මේ ගබඩා උපාංග කියන්නේ කියලා. ගබඩා උපාංග කියන්නේ නැවත භාවිතයට ගැනීම සඳහා තොරතුරු හා දත්ත උපදෙස් ගබඩා කර ගැනීමට භාවිතා කරන උපකරණය. අපි තොරතුරු දත්ත මේ උපදෙස් මේ හැමදේම ගබඩා කරගන්න භාවිතා කරන උපකරණයක් තමයි මේ ගබඩා උපාංග කියන්නේ. ඉතින් මේ ගබඩා උපාංග ක්‍රම දෙකකට අපි වෙන් කරනවා. අභ්‍යන්තර ආචායන සහ බාහිර ආචායන කියලා. අපි අභ්‍යන්තර ආචායන වලට උදාහරණයක් ලෙස අපි ගන්නවා අභ්‍යන්තර දෘඩ තැටි. එතකොට බාහිර ආචායන වලට අපි පෙන් ඩ්‍රයිව් නැත්නම් පෑන් ධාවකය, සංග්‍රහිත තැටි, කියන්නේ CD, DVD මගේ පුතාලා අහලා ඇතිනේ නේද? මේ CD, DVD අපිට අමතරව external hard disk නැත්නම් බාහිර දෘඩ තැටි අපිට මේ හැම එකකම අපිට අවශ්‍ය තොරතුරු දත්ත ඒ වගේම උපදෙස් මේ හැමදේම ගබඩා කරගන්න පුළුවන්. මේවා තාවකාලිකව නෙමෙයි. අපිට ඕනෑම අවස්ථාවක නැවත ආපහු මේවා භාවිතයට ගන්න හැකියාවක් තියෙනවා මේ storage devices වල. ඔන්න අපි ඊළඟට බලමු මොකද්ද මේ sannivedana උපක්‍රම නැත්නම් communication devices කියන්නේ මොකද්ද කියලා බලමු. communication devices කියන්නේ පරිගණකයේ තුල ඇති දත්ත තොරතුරු වැනි දෑ හුවමාරු කිරීම සඳහා භාවිතා කරන උපක්‍රම. අපි දැන් පරිගණකයේ දත්ත තියෙනවා, තොරතුරු මේ හැමදේම අපිට අනෙක් අයත් එක්ක හුවමාරු කරගන්න ඕනේ. ඒ නිසා අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් මෙන්න මේ වගේ දේවල් අවශ්‍ය වෙනවා නේද? ඉතින් අපිට ඔයාලා දන්නවා අපිට දැන් ඔයාලා මේ වීඩියෝ එක උනන් බලනකොට ඔයාලා data නැත්නම් wifi use කරලා තමයි මේ වීඩියෝස් මේ හැමදේම බලන්න. ඉතින් අපිට දත්ත තොරතුරු වෙන දේ හුවමාරු කරගන්න මේ router නැත්නම් අපි modem නැත්නම් NIC කාඩ්පත් භාවිතා කරනවා. අපිට මේ තොරතුරු දත්ත වැනි දෑ හුවමාරු කර ගැනීම සඳහා. ඉතින් ඔන්න පුතේ අපි හැම උපක්‍රමයක්ම කතා කරලා ඉවරයි. අපි මුලදී කතා කරා output devices, input devices, එතකොට central processing unit එක ගැන කතා කරා. අපි main memory ගැන කතා කරා නේද? ඊට පස්සේ storage devices ගැන, ඊට පස්සේ ඔන්න අපි අන්තිමට communication devices කියන එක කතා කරා. ඉතින් මම හිතනවා මගේ පුතාලාට සරල අදහසක් නැති කියලා මේ සෑම උපක්‍රමයක්ම ගැන. ඉතින් අපි ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ දෘඩාංග සහ මෘදුකාංග කියන්නේ මොනවද කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු මොනවද මේ දෘඩාංග සහ මෘදුකාංග කියන්නේ කියලා. ඉතින් මම පොරොන්දු වෙනවා මගේ පුතාලට මේ වීඩියෝ එකත් ඉක්මනට පැරන් යනවා කියලා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් දෘඩාංග සහ මෘදුකාංග කියන එක ගැන වගේම ඔයාලගේ සිලබස් එකේ ඊතුරු පාඩම් ටික මම ඉක්මනින්ම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් මම subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මගේ පුතාලා පරිස්සමින් සතුටින් ඉන්න ඕනේ. අපි නැවත හමු වෙමු.